හායි කොහොමද? ඉතින් මේ vlog එක නම් දැන් මාස දෙක තුනකට කලින් රෙකෝඩ් කරපු vlog එකක් ඒනට මට එඩිට් කරන්න බැරි වුණා. ඉතින් මේ vlog එකේ තියෙන්නේ අපේ අම්මගේ ගමේ යන vlog එක. ඉතින් අපේ අම්මගේ ගම හරිම ලස්සන ගමක්. ඇල්ල බණ්ඩාරවැල තමයි. ඉතින් අම්මට දැන් ගොඩ දවසක ඉඳලා ගමේ යන්න ඕන කිව්වා. ඒ වුණාට ඉතින් අම්මගේ අසනීප තත්ත්වයට එක්ක අපිට යාව එක්කගෙන යන්න පුළුවන් තත්ත්වයක් තිබුණ නැහැ. ඒ වුණාට දැන් ඉතින් අම්මට හොඳටම හොඳ හින්දා අපි තීරණය කරා අම්මට අපි බාරයක් වුණා කතරගමට ඒකත් ඔප්පු කරගෙන එහෙමම අම්මව ගමේ එක්කන් යනවා කියලා. ඉතින් මේ කලින් දවසේ මම මේ වීඩියෝ ක්ලිප් වල තිබ්බේ අපි කලින් දවසේ මේ අපි කිව්වට මමයි බබායි කතරගම යන්න කලින් අවශ්‍ය බඩු ටිකක් ගන්න මමයි බබායි පොඩ්ඩක් shopping ගියා. ඒක තමයි පෙන්නුවේ. ඉතින් ඊට පහුවෙන්ද උදේ පාන්දරම අපි පිටත් වුණා යන්න කතරගමට. අපි plan කරේ නම් උදේ 5ට පිටත් වෙන්න. ඒ වුණාට අපි ගෙදරින් පිටත් වෙනකොට 5:40 විතර වුණා. ඉතින් ඔන්න ඔය විදියට ලස්සන view එකක් එක්ක ඉතින් අපි කතරගම යන්න පිටත් වුණා. ඊට පස්සේ ඉතින් අපි මත්තලින් එක්සිට් කරලා බ්‍රෙක්ෆාස්ට් ගන්න නැවැත්තුවා. අම්මෝ ඒක රන් හරිම රස රොටි කඩයක්. මට අදටත් දැන් මේ vlog එක එඩිට් කරනකොට මතක් වෙද්දි මට හරිම ආසයි. ඒ කියන්නේ ඒ රොටි වලට වඩා තිබ්බ කරීස් හරිම රහයි. අපි කන්නේ නැති විදිහේ කරීස් තමයි තිබුණේ. පොලොස්, පරිප්පු, ලුණු මිරිස් හරිම රසයි. අපි ඉතින් ඇත්තටම කිරිබත් හදාගෙන ආවා. ඒ වුණාට ඉතින් අර රොටි කඩයක් එහෙම දැක්කම ඉතින් ආසයිනේ. ඒකින් ඉතින් අපි නැවැත්තුවා. ඊට පස්සේ අපි ඔන්න විදියට අපි ඔක්කොම කිරිවෙහෙරට පූජා කරන දේවල් හැමදේම රෙඩි කරගෙන යන්න පිටත් වුණා. කතරගම වැඩ ටිකත් හරිම ලස්සනට පිළිවෙලට ඉවර කරලා අපි ඉක්මනටම පිටත් වුණා. මොකද ටිකක් දවල් වෙච්ච නිසා. ඉතින් මේ ඉතින් හැමෝම අඳුරන රාවණ ඇල්ල. මේක ඉතින් ප්‍රසිද්ධයිනේ. ඉස්සර නම් ඉතින් අපි හැම දෙසැම්බර් වලටම අම්මලාගේ ගමේ එනවා. නමුත් ඉතින් පස්සේ හැම අවුරුද්දෙම එන එක පොඩ්ඩක් මග හැරුණා. ඉතින් දැන් නම් මේ ගොඩ දවසකින් තමයි යන්නේ. ඉතින් අම්මට එක්කන් එන්න ඕන කීකී හිටියට අම්මගේ අසනීපත් එක්ක අපිට චුට්ටක් අම්මව එක්කන් එන්න පරක්කු වුණා ගමේ. ඉතින් අපේ අම්මා නම් යන්නේ ඔය ටික දවසක් නැවතිලා ඉඳලා එන්න. අපි නම් ඉතින් දවස් දෙකකින් එනවා. ඉතින් නිවාඩු නෑනේ. ඒක නිසා. ඉතින් මේ ලස්සන පරිසරෙත් විඳගෙන යනවා. ඉතින් අපිට රාවණ ඇල්ල ගාවල පොත් ටික දුරයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට අපි ඉතින් යනවා. මේ ඉතින් ඇල්ල හන්දිය අපි ඔතනින් දකුණට දාලා තමයි යන්න ඕනේ. ඉතින් මේ බඩු ටිකක් ගන්න අපි යන්නේ කඩේකට. ඉස්සරහන් ඉතින් මෙතන තිබ්බේ මේ හන්දිය තිබ්බේ එක කඩේ. දැන් නම් හරිම ලස්සනට හදලා තියෙනවා. ඇල්ල හන්දිය ගොඩක් ලස්සන රෑට. මොකද ලයිට් එහෙම දාලා හරිම ලස්සනයි රෑට. ඉතින් අපි ඇල්ලට එනකොට හවස 4ට විතර ඇති. ඉතින් අපි ඇවිල්ලා ටිකක් කතා කර තේ බීලා ඉඳලා අපි රැට ආවේ අපේ අම්මගේ නංගිලා ගෙදර. ගෙදර කිව්වට මේක අපේ අයියාගේ රෙස්ටොරන්ට් එක නෙමෙයි විලා එකක්. ඉතින් ඔයගොල්ලොත් ඇල්ල ආවොත් අනිවාර්යයෙන්ම මෙතන බුක් කරන්න. හරිම ලස්සන තැනක්. ඒ වගේම ලස්සන වගේම වලට නයින් ආර්ච්, ෆ්ලයින් රාවණ, ඇල්ල රොක් ඒ හැම තැනටම මෙතන ඉඳලා පයින් යන දුර. ඒකට ඉතින් ඔයාලට ලේසියිනේ. කැමත් හරිම රසයි. ඉතින් ආවොත් ඔයාලත් අනිවාර්යෙන් නැවතිලා බලන්නකෝ. ඉතින් මේ අපේ ආච්චිලා ගෙදරත් මෙතනම තමයි තියෙන්නේ. ඉතින් ආච්චි තනියම ඉන්නේ වැඩ කරන කෙනෙක් එක්ක. ඒකේ හින්දා අයියා කතා කරා ඩිනර් වලට එන්න කියලා. ඉතින් හොටෙල් එකෙත් එදා ගෙස්ලා හිටපු නැති හින්දා අපි ඉතින් රෑ හිටියේ හොටෙල් එකේ. ඒක වෙනම වයිබ් එකකට තමයි හදලා තියෙන්නේ. වඩාක් ටුවරිස්ලා ආස විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ.
කෝලම් මහල්ල. මේ තියෙන නම ඔයගොල්ලෝ මේක සර්ච් කරලා බලන්න. ඉතින් අපි රෑ හොඳට නිදාගෙන උදේට අපිට බ්‍රෙක්ෆාස්ට් එකට හදලා තිබ්බා රොටි, පොලොස්, පරිප්පු, චිකන්. ඉතින් මං හිතුවා ඇතුලේ ඉඳන් කෑම ගන්නේ නැතුව එළියට ඇවිල්ලා සීතලේ මේ විදියට කෑම ටික ගන්නවා කියලා. මොකද ඒ ෆීලින් එක අම්මෝ කියන වචන නෑ. මොකද හරි සීතලයි මේ වෙලාවට චූටි හුලඟකුත් එක්ක. මේ තියෙන අයියාගේ ඉතින් මං ඊ රෑනේ පෙන්නුවේ. ඒ කියන්නේ මේ උදේ වරුවට පේන view එක තමයි මේ. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඇල්ලරොක් ෆ්ලයින් රාවනා පැත්තට ආවා. අපි ගමේ ආවොත් ඉතින් ඉස්සර ඉඳලා මේ පැත්තට පොඩ්ඩක් ඇවිදලා යන්න එනවා. මේ හොටෙල් එකත් හරිම ලස්සනයි. මම දන්න විදිහට බාලි ටයිප් එකට තමයි මේක හදලා තියෙන්නේ. වැඩි විස්තර දන්නේ නැහැ. මම දන්න පොඩි දෙයක් කිව්වේ. ඉතින් දැන් කියන්නේ අපි එන්න මේ දේවල් දියුණු වෙලා තියෙනවා. දැන් අපි ඉස්සර එනකොට මේ මුකුත් තිබ්බේ නැහැ. කලින් සැරේ එනවට වඩා තව දේවල් ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේ ඉතින් ආවොත් එනවා. ඉතින් පොඩක් ලස්සන බලලා යන්න. ඔන්න ඉතින් මං කරන්න ආසාවෙම හිටපු වැඩක්. ඇත්තම කිව්වොත් ගිය සැරේ ආවටත් මං ගියේ නෑ බයට. ලබන සැරේම යනවා කියලා හිතාගෙන හිටියා. මේ සැරේ නම් මං හිතුවා ඇත්තටම මම මේක කොහොම හරි යනවා කියලා. ඒ කොච්චර කරත් ගයිස් මං ඇත්තටම මේ වගේ දේවල්ට බයයි. ඒ වුණාට මට ඒ එක්ස්පීරියන්ස් එක ගන්නත් උනා. ආසයි බයයි වගේ එකක් තමයි මට තියෙන්නේ. මම හිතුවා ඔන්න ඔහේ යනවා කියලා. මේ එනවාට පොන්චිලාය වාඩි වෙච්ච වෙලේ ඉඳලා මට ප්‍රශ්න තිබුණා. මම පුදුම විදියට කෑ ගැහුවා. ඒ කියන්නේ මම මේ විනාඩි 3 හිතාගෙන ගියේ මං ආසම සින්දුවක් කියාගෙන ඒ ෆීලින් එක මං මේ විදියට ජීවිතේ විඳිනවා කියලා හිතාගෙන තමයි විනාඩි 3 මං ප්ලෑන් කරේ. ඒ වුණාට උනේ මං කොයි වෙලාවෙද බහින්න කීකේ හිත පොන්චිලාය වාඩි වෙච්ච වෙලාව ඉඳලා කෑ ගැහුවා. මට හරියට ප්‍රශ්න තිබුණා. මොකද මං එක වීඩියෝස් බලනෝනේ අර එක ඒවා කඩන් වැටෙනවා. ඒ වගේව දැකලා මට බය හිතුණා. ඉතින් හොඳම වැඩේ කියන්නේ ඔයාලට පේනවනේ ඔය ලැඩර් එක බොයි කෙනෙක් නැගලා ඉන්නවා. ඉතින් ඒකේ ඒගොල්ලෝ අන්තිම වෙනකම්ම ගත්තේ නැහැ. මං උඩට ගියාට පස්සේ මට හිතුණා මෙයාලට මේක ගන්නව මතක වෙලා මං ඒකේ ඇවිල්ලා හොචස් ගාලා ඒකේ වදින්න. ඒ කියන්නේ මං උඩටම ගිහලා කෑගව අනේ අර ලැඩර් එක අයින් කරලා නැහැ අයින් කරන්න කියලා ඒගොල්ලන්ටත් හිනා. ඒ කියන්නේ මං ඒ තරම් බයකින් තමයි හිටියේ. මොකද ඒ බෝයිස්ලා ටිකක් මාව බය කරා. උඩටම දැන් මේක කේබල් එකකින් අදිනවනේ. ඇද්දට පස්සේ එතන ඉන්න බෝයි කෙනෙක් "ඔයි මේ ගාන්චුව වැටිලා නෑනේ" කියලා. මං කෑ ගැහුවා කියන්නේ මං හිතුවා මම මැරුණම තමයි කියලා වැටිලා. මොකද මං කෑ ගැහුවා අනේ මේක වැටිලා නැත්තම් මාව නවත්තන්න වලුවට ඒගොල්ලෝ බොරුවට තමයි ඉතින් කියලා තියෙන්නේ. අම්මෝ මට දැනුත් මේ බය දැනෙනවා මේක මං එඩිට් කරද්දි. ඉතින් ඇත්තටම මං ජීවිතේ වින්දේ නෑ ගයිස්. මං කෑ ගැහුවා. ඊට පස්සේ එක්කෙනෙක් නැගලා තල්ලු දානවනේ. මට ඒක ඊට වඩා බයයි. මං ඒ පිටිපස්සේ යනකොට ඔයාලා තල්ලු දාන්න එපා. මට ඒ ඕනේ මේ මං ඒ යන වේගෙන් යන්න දෙන්න කිව්වේ මං පිටිපස්සේ හැරි ඒකත් කියනවා. ඇත්තටම බය වෙන දෙයක් නෑ. සේෆ්ටි එක ගැන නම් ඉතින් මම පුදුම බයෙන් ගියපු එක්කෙනෙක් වෙන දැන් මට ඒක ප්‍රශ්න තිබුණේ. මෙතන ඉතින් ඕගොල්ලන්ට අර ලස්සන ඇඳුම් අඳින්න පුළුවන් ඒ ඔක්කොම ගන්නවා නම් මෙතන අපේ 7500ක් වෙනවා රයිට් එක. මම ওই නෝමල් අපි යන විදිහට ගියා නම් 3500ට යන්න පුළුවන්. දැන් නම් කොහොමද දන්නේ නැහැ. මේකේ නෝමල් වොයිස් එක දාන්න පුළුවන් වුණා නම් ඕගොල්ලෝ දැනගනි මං කොච්චර බයෙන්ද ගියේ කියලා. ඔය ටුවරිස්ට්ලාත් බය නැති ඇත්තට මගේ කෑ ගැහිලට. හැබැයි ඉතින් මේකට බය නැති කෙනෙක්ට මේක මාර ලස්සන එක්ස්පීරියන්ස් එකක්. බය නැති කට්ටිය try කරලා බලන්න. ඉතින් ඔන්න 4 වටේ ඇවිදලා ඊට පස්සේ අපි මේ ආවේ අපේ නැන්දලා ගෙදර. මේ අපේ මල්ලිගේ රෙස්ටුරන්ට් එක. මේ දවස්වල නම් ඒක හදාගෙන එන ගමන් තිබ්බ දෙන්නා එක ලස්සනට හදලා තියෙන. මේක තියෙන 9 නච්චික් ගාව.
ඉතින් අපි නෑ ගෙවලලත් එදා හවස ඔක්කොගෙම ඇවිදලා මේ ඊට පහුවෙනිදා උදේ අපි ගෙදර ඉන්න පිටත් වුණා. අපේ අම්මා නම් ඉතින් මාසයක් විතර ඉඳලා ආවේ. මේ තියෙන්නේ හැමෝම දන්න මේ කුඹල්වල අසපුව. ඒක ඉතින් හැමෝම දන්නවනේ දැන් හරිම ලස්සන තැනක් මං ගිහිල්ලා තියෙනවා. අපි මේ සැරේ හිතාගෙන හිටියේ හවසට යනවා කියලා. මොකද අයියා කිව්වා හවසට තමයි ලස්සන කියලා. ඒ වුණාට එදා හවසම කුඹල්වල පන්සලේ පෙරහැර තිබුණා. ඉතින් ඒ වෙලාවට වාහනයක්වත් පාරට දාගන්න බෑ. ඒ තරම් පාර බ්ලොක් වෙනවා. ඉතින් බබත් එක්ක යන්න බැරි හින්දා අපි ගියේ නැහැ. අපි ඉතින් එන ගමන් මෙන්න මෙතන නැවතිලා එලකිරිහෙකුත් බීලා ගෙදර එන්න පිටත් වුණා. අපි ඉතින් වටපිට බල හිමින් ආවා. මොකද ඉතින් අපිට හදිස්සියක් තිබුණේ නැහනේ. ඒක නිසා. එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න ඇති කියලා. එහෙනම් ගිහින් එන්න. Thank you for watching. Bye bye.